ආයිබෝන් මම ඉසුරුණ බුක් වෙල්ල අද ජනවාරි 4 වෙනිදා අදත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ අපේ Patreon account එකකින් අපි ලබා දුන්න prediction එක සාර්ථකත්වය. මම මේ technical analysis එක කරේ අගරපතන plantation PLC එකේ. ඔයගොල්ලන්ට market එක පෙන්නන්නම් zoom out කරලා මෙතන strong support level එකක් නේ. strong support level එකක් මෙතන touch වෙලා මේ market එක reverse වෙලා උඩටම ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ strong support level එකක්. මේ strong support level එකේම තමයි දැන් මේ වෙලාවේ market එක තිබ්බේ. ඔයගලන්ට පේනවා මෙතන ස්ටෝන් ඩොජි කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් හැදිලා තිනවා සාමාන්‍යයෙන් මේ වගේ ක්ලියර් ඩවුන් ට්‍රෙන්ඩ් එකක මේ වගේ ස්ටෝන් සපෝට් ලෙවල් එකක් තියෙන වෙලාවක ඩොජි කැන්ඩල්ස්ටික් පැටර්න් එක හැදෙනවා කියන්නේ අපි ප්‍රෙඩික්ට් කරනවා මෙතනින් මාකට් එක රිවර්ස් වෙනවා කියලා. ඒ වගේම ඊළඟට bearish කැන්ඩල්ස්ටික් එකක් හැදිලා තිනවා. තව ස්මෝල් බොඩි බුලිෂ් කැන්ඩල්ස්ටික් එකක් හැදිලා තිනවා. මේ කැන්ඩල්ස්ටික් දෙකේ එකතුව තමයි බුලිෂ් හරාමි කැන්ඩල්ස්ටික් පැටර්න් කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ක්ලියර් ඩවුන් ට්‍රෙන්ඩ් එකක මේ වගේ ස්ට්‍රෝන් සපෝට් ලෙවල් එකක් තියෙන වෙලාවක බුලිෂ් හරාමි කැන්ඩල්ස්ටික් පැටර්න් එක හැදෙනවා කියන අනිවාර්යෙන් මාකට් එක මෙතනින් රිවර්ස් වෙනවා කියලා අපි ප්‍රෙඩික්ට් කරනවා. නමුත් අපිට බයි එන්ට්‍රි එකකට යන්න බෑ මොකද ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මෙතන තව ස්ට්‍රෝන් සපෝට් ලෙවල් එකක් තියෙනවා කිහිප වතාවක් මේ ප්‍රයිස් එක මේ මාකට් එක ටච් වෙලා තියෙනවා මේ. ඉතින් අපිට රිස්ක් එකක් තියෙනවා මේ වෙලාවේ මේ සපෝට් ලෙවල් එක මෙතනදී රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට ටෙස්ට් වෙයි කියලා. ඒක නිසා මම බයි එන්ට්‍රි එකකට යන්න ප්‍රෙඩික්ට් කරේ නෑ. මම බලන් හිටියා මෙතන තව ඔපචුනිටි එකක් එනකම් මොකද මෙතන හොඳ කැන්ඩල්ස්ටික් පැටර්න්ස් දෙකක් තියෙන නිසා අනිවාර්යෙන් රිවර්සල් එකක් වෙන්න පුළුවන්. නමුත් මේ ලෙවල් එක නිසා රිස්කි වැඩි එන්ටර් වෙන්න. ඒ නිසා මම බලන් හිටියා නැවත වතාවක් මෙතන මාකට් එකේ සිග්නල් එකක් දෙයිද කියලා. ඔව් සිග්නල් එකක් දුන්නා. බලන්න ගැප් එකක් එක්ක මාරුබෝසු කැන්ඩල්ස්ටික් පැටර්න් එකක් හැදිලා තිනවා. අනිවාර්යෙන් මේකෙන් කියන්න පුළුවන් මාකට් එක මෙතනින් රිවර්ස් වුණා කන්ෆර්ම්. මෙතනින් අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් අනිවාර්යෙන් මාකට් එක මෙතන අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට තව කන්ටිනියු වෙනවා කියලා. ඉතින් මම මේ ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන්නේ මෙතන රුපියල් 18.70න් මේ මාරුබෝසු කැන්ඩල්ස්ටික් පැටර්න් එක ෆිනිෂ් වුණාට පස්සේ තමයි දෙන්නේ 18.70න්. හොඳම එක්සිට් පොයින්ට් එක විදිහට ෂෝට් ටර්ම් යනවා නම් හොඳම එක්සිට් පොයින්ට් එක විදිහට 19.70 තමයි ප්‍රෙඩික්ටඩ් එක්සිට් පොයින්ට් එක. ඉතින් දැන්ටමත් එක්සිට් පොයින්ට් එක බ්‍රේක් කරගෙන අප් වෙලා තියෙන්නේ. ඉතින් රුපියලක කැපිටල් ගේන් එකක් ඉතින් රුපියලක් කියන්නේ ඊටමත් කුඩා ගයක් වුණාට මේ ෂෙයා ප්‍රයිස් එකත් එක්ක සාපේක්ෂව 5.5ක ROI එකක්. සාමාන්‍යයෙන් අවුරුද්දක FD එකක් දැම්මොත් ඔයගලන්ට හම්බෙන්නේ 6%ක් 7ක් වගේ ඉන්ට්‍රස්ට් එකක්. රේට් එක 7ක් වගේ උපරිම 8ක් ලැබෙන්න පුළුවන් අවුරුද්දටම. ඔයගලන්ට පේනවා මෙතන දවස් දෙකක් ඇතුළත දවස් දෙකට 5.5ක්. ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන මුදලින් 5.5ක ROI එකක්. ඉතින් ඊටමත් හොඳ ඔපචුනිටි එකක් රුපියලක කැපිටල් ගේන් එකක් දැනට ලබාගෙන තියෙන. ඉතින් මෙතන මම රිස්ක් එක තමයි මිනිමයිස් කරේ. නමුත් අපිට අවස්ථාවක් හම්බුණා රුපියලක කැපිටල් ගේන් එකක් ලැබිලා තිනවා. මෙතනදී මගේ ප්‍රෙඩික්ෂන් එක 100%ක් සාර්ථකයි. මම මේ ටෙක්නිකල් ඇනලිසිස් එක කරපු විදිය, මම මේ ප්‍රෙඩික්ෂන් එක ලබා දුන්න විදිය මම Patreon account එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ දින අගරපතන plantation PLC දවස් 5කට කලින් තමයි මම ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන්නේ. මෙතන සම්පූර්ණ ටෙක්නිකල් ඇනලිසිස් එක තියෙනවා. ඉතින් මෙතන හොඳම එක්සිට් පොයින්ට් එක විදිහට රුපියල් 19.70 පෙන්නලා තියෙනවා. මේ තියෙන මගේ ටෙක්නිකල් ඇනලිසිස් එක මම ඔන්න ඩවුන්ලෝඩ් කරා. මෙන්න ඕපන් කරනවා. මම මේ ස්ක්‍රීන්ෂොට් එක ඔයගොල්ලන්ට zoom in කරලා පෙන්නන්නම්. මම මේ ප්‍රෙඩික්ෂන් එක ලබා දුන්න විදිහ, ලබා දුන්න ලෙවල් එක මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. තව zoom in කරමු. මෙතන මාරුබෝසු කැන්ඩල්ස්ටික් පැටර්න් එක හැදුනම තමයි මම ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන්නේ. අනිවාර්යෙන් මෙතනින් මාකට් එක තව කන්ටිනියු වෙනවා කියලා. ඉතින් මේක ප්‍රෙඩික්ෂන් එකක්. ඔන්න මගේ ප්‍රෙඩික්ෂන් එක මෙතන ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. 100%ක් සාර්ථකයි. මේ වගේ ඔයගොල්ලන්ටත් ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න යන මුදල ආරක්ෂා සහිතව මේ වගේ රිස්ක් එක මිනිමයිස් කරගෙන ප්‍රොෆිට් එකක් ලබා ගන්න පුළුවන්. 100%ක්ම සාර්ථකව ප්‍රෙඩික්ෂන්ස් ඉක්මනටම දිගටම ලබා ගන්න ඔයගොල්ලොත් අපේ Patreon එකත් එක්ක අදම join වෙලා ඉන්න. ඉතින් මේ වගේ technical analysis, candlestick patterns, chart patterns එක trade කරන්න කොහොමද? dividend predictions වගේ සියලුම valuable contents දිගටම දැනගන්න අපේ Patreon එකත් එක්ක අදම join වෙලා ඉන්න. ඒකේ link එක පල්ලෙහා description box එකේ දාලා තියෙනවා. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විතරක් දාලා තියෙනවා. ඒ link එක හරහා ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් membership options වලින් කැමති member කෙනෙක් විදිහට register වෙන්න. ඔයගොල්ලෝ pro member කෙනෙක් විදිහට register වුණොත් මම daily කරන මේ වගේ 100%ක්ම සාර්ථක වන predictions ඉක්මනටම දැනගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Thank you.